අද අපි කතා කරන්නේ නිදංගත රෝගයක් එක්ක ජීවත් වෙන කෙනෙක්ගේ අත්දැකීමක් ගැනයි. මේ කතාව පටන් ගන්නේ නිදංගත වකුගඩු රෝගියෙක් එක්ක ගෙවපු අසීරු කාලයකින්. සමහර දවස්වලට තිබුණ තෙහෙට්ටුව කොච්චරද කියනවා නම් ඇඳෙන් බහින්නවත් පණක් තිබුණේ නැහැ. ඔන්න ඔය වෙලාවේදී තමයි වෛද්‍යවරේ පැලියේටිව් සත්කාරය ගැන යෝජනා කරන්නේ. ඒත් මුලින්ම ඇති උනේ බයක්. මේ කියන්නේ හැමදේම අතහරින්න කියලාද කියලා. හැබැයි ඇත්ත කතාව ඒකට වඩා හාත්පසින්ම වෙනස්. ඒක අත්හැරීමක් නෙවෙයි. මේක හරියට ප්‍රතිකාර කරන ගමන් ජීවිතය පහසු කරගන්න දෙන අමතර සහයෝගයක් වගේ. මුලින්ම මේ කණ්ඩායම උදව් කළේ වේදනාව, ඔක්කාරය, තෙහෙට්ටුව වගේ දේවල් පාලනය කරන්න. මේ ප්‍රායෝගික උදව්ව නිසා දෛනික ශක්තියේ ලොකු වෙනසක් වුණා. ඊට පස්සේ අවධානය රෝගයෙන් මිදිලා මුළු ජීවිතය ගැනම යොමු වෙන්න ගත්තා. සත්කාරයට යොමු මේ නව විදිය ජීවිතයට ගොඩක් හොඳ වෙනස්කම් ගෙනාවා. පවුලයත් එක්ක ඉන්න පොඩි දේවල් සතුටින් විඳින්න දැන් ශක්තියක් තිබුණා. හැබැයි කියන්න ඕනේ නිදන්ගත වකුගඩු රෝගය තාමත් එහෙමමයි. ඒත් ලෙඩ තිබුණත් ජීවිතේ දැන් දැනෙන්නේ ගොඩක් පිරිපුන් විදිහට. මොකද පැලියේටිව් සත්කාරයෙන් ලෙඩේ සම්පූර්ණයෙන්ම සුව වුණේ නැහැ. ඒත් ඒක හොඳින් ජීවත් වෙන්න උදව් කළා. අන්න ඒක තමයි ලොකුම වෙනස. ඉතින් මේ කතාව අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා. ඇත්තටම යහපැවැත්ම කියන්නේ මොකක්ද?